Honest YouTube channel එකට මම ඔයාලව ඉතාම ආදරෙන් පිළිගන්නවා. මේක මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක. අද වීඩියෝ එකේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මම මගේ බබාගේ hospital bag දෙක ready කරගත්තේ කියලා. ඇත්තටම මම දැනටමත් පරක්කුයි. මම දැන් සති 37ක් සම්පූර්ණයි. hospital එකෙන් මට කියලා තිබුණේ සති 34 වෙනි bag දෙකම ready කරගන්න කියලා. නමුත් මගේ ජොබ් එකයි එක එක වැඩ නිසා මට ඒක කරගන්න බැරි වුණා. මම ඉල්ලනවා ඔයාලගෙන් නම් ඒක කරන්න එපා. කලින් බෑග් එක හදාගෙන තියාගන්න. ඒක ගොඩක් හොඳයි. හරි ඉස්සරලම මම කරේ හොස්පිටල් එකෙන් මට දුන්න බඩු ලිස්ට් එක බලපු එක. ඇත්තටම මේකේ තිබුණේ පොඩි බඩු ප්‍රමාණයක් ගේන්න කියලා හොස්පිටල් එකට බබාට යම්මටයි දෙන්නටම. මේක මගේ පළවෙනි අත්දැකීම හින්දා මට හිතුණා ඒක මදි වෙයිද දන්නෙත් නැහැ. ඒ බඩු ටික ඇති වෙයිද දන්නෙත් නැහැ එහෙම කියලා. ඊට පස්සේ මම එහෙම ඩවුට් එකක් තිබ්බ හින්දා වෙන හොස්පිටල් වල වෙබ්සයිට් වලට ගිහිල්ලත් බැලුවා. මොනවද යාලා ගේන්න කියලා තියෙන්නේ. තව මම වීඩියෝස් බැලුවා. නමුත් මට හිතා ගන්න බැරි වුණා මට ඩිසයිඩ් කරන්න බැරුණා මේ බඩු ලිස්ට් එක අනුව තමයි මම මගේ බෑග් එක හදාගන්නේ කියලා. මට මතකයි ඒ කාලෙම වගේ මම හගිස් බ්‍රෑන්ඩ් එකෙන් සාම්පල් වගේක් ඕඩර් කරලා තිබුණා. එයාලා ඒත් එක්ක මට එවලා තිබ්බා බබාට යම්මටයි දෙන්නටම ඕනේ බඩු මොනවද කියලා දාලා ලිස්ට් එක. මට හිතුණා ඒක හොඳයි කියලා. අන්තිමේදී මම ඩිසයිඩ් කරා ඒ ලිස්ට් එකයි මගේ හොස්පිටල් එකෙන් දුන්න බඩු ලිස්ට් එකයි දෙකම කම්බයින් කරලා මට කම්ෆර්ටබල් විදිහට බෑග් එක හදා ගන්නවා කියලා. මම මේ වීඩියෝ එකේම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නම් කොහොමද මම බෑග් එක පැක් කරේ කියලා. ඊට පස්සේ ආපහු ඔයාලත් එක්ක එකතු වෙන්න. හරි මම ඉස්සරවම අරගත්ත ස්ලීප් වෙයා. මෙතන 4ක් මම අරගෙන තියෙනවා. මේවා ඉස්සරහින් ඕපන් කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ බටන් දාලා. මම හිතනවා ඒක කිරි දෙනකොට වගේ ගොඩක් පහසු වෙයි කියලා. ඊට පස්සේ මම තව අරගෙන තියෙනවා දවල්ට අඳින්න ඩ්‍රෙසින් ගවුන්. මේ ඩ්‍රෙසින් ගවුන් තියෙනවා 5ක් විතර මම ගත්තා. වැඩිපුර වගේ මම අරගෙන තියෙන්නේ මොකද මට හිතුණා ඒ කියන්නේ ලේ ගෑවෙන්න පුළුවන් වතුර හැලෙන්න පුළුවන් ඒ වගේ දෙයක් හින්දා කිලුට උනොත් ඉක්මනින් මාරු කරගන්න මට ඇඳුම් කීපයක් තියෙනකොට පහසුයි කියලා හිතන නිසා මම 5ක් විතර ගත්තා. ඊළඟට මම තව අරන් තියෙනවා මෙතන මම අරන් තියෙනවා මැටර්නිටි බ්‍රාස්. මෙතන 3ක් අරගෙන තියෙනවා. 3ක් ඇති වෙයි කියලා මම හිතනවා. ඊට පස්සේ මම තව ගත්තා පෑන්ට්ස් අන්ඩර්වෙයා. මෙතන මම 8ක් විතර අරන් තියෙනවා. ඒ ටිකත් ඇති වෙයි කියලා මම හිතනවා. ඊට පස්සේ මට හොස්පිටල් එකෙන් ගේන්න කියලා තිබුණා
nursing pads. මේකේ එයාලා කියලා තිබ්බේ nursing pads one pack of nursing pads කියලා තිබුණේ. ඒ වුණාට මම ගත්ත පැක් එකේ 40ක් තිබුණ හින්දා මට හිතුණා එච්චර වැඩි වෙයි කියලා. ඒ හින්දා මම මේ පැක් එක කඩලා 20ක් විතරක් මේ ziploc bag එකට දාගත්තා. ඊළඟට මම තව ගෙනියනවා පොඩි face towel දෙකක්. මෙතන face towel දෙකක් තියෙනවා. මට හිතෙනවා හොස්පිටල් එකෙන් ඒව ටවල් දෙයි කියලා. නමුත් මොකක් හරි වෙලා ඕනේ වුණොත් කියලා තමයි මම මේ දෙක ගෙනියන්නේ. ඊට පස්සේ මම තව ගෙනියනවා මම දැනට බොන විටමින් වර්ග ටික. මෙතන මේකේ තියෙනවා විටමින් D එක මම දැනට පාවිච්චි කරනවා. ඒකයි folic acid එක. ඊට පස්සේ මම තව ගෙනියනවා මම gestational diabetes වලට ගන්න metformin කියන ටැබ්ලට් එක. මම හිතනවා ඒක නම් ඕන වෙන එකක් නෑ. නමුත් අනිත් දෙක, ඒ කියන්නේ විටමින් එකයි folic acid එකයි මම ડોක්ටර්ගෙන් අහලා බොන්න කිව්වොත් බොන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි. ඊට පස්සේ මම තව මේ ziploc bag එකේ මම ගත්තා lip balm එකක් ගත්තා, පොඩි සබන් කැටයක්. ඊළඟට ටූත් බ්‍රෂ් එකක්, පනාවක්, ටූත් පේස්ට්, බොඩි බාම් එකක්, ඒ වගේ කීපයක් ගත්තා. මේවා මම ඩේලි යූස් කරන ඒවා නෙවෙයි. ගොඩාක් සුවඳ ඒවත් නෙවෙයි මේවා. මට මේවා සාම්පල් හම්බෙච්ච ඒවා මම දාගෙන යන්නේ කීපයක් ඕනේ වෙයි කියලා හිතාගෙන. මොකද මම එහෙම ගත්තේ මේවා ඉවර වුණොත් මට රබිෂ් වලට දාලා ඉන්න පුළුවන්, ආපහු ගෙදර ගේන්න ඕනේ නැති නිසා. ඊළඟට මං හිතනවා මේ පෙරි බොටල් එක, ඒකක් මං ගත්ත ගෙනියන්න. ඒක වැදගත් වෙයි කියලා හිතෙනවා වොෂ් කරනකොට ඩිලිවරි එකෙන් පස්සේ. ඊළඟට මම තව යාළගේ ලිස්ට් එකේ තිබුණා ගේන්න කියලා නෝට්බුක් එකකුයි පෙන් එකකුයි. මම නෝට්බුක් එක නෙවෙයි ගත්තේ, ස්ටිකි නෝට් ටිකක් ගත්තා. ඊට පස්සේ මේ පෑනක් ඕකටත් කියලා බෑග් එකේ දාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි. මම තව ගෙනියන්න හිතාගෙන ඉන්නවා මේ ස්ලිපර්ස් දෙක හොස්පිටල් එකේ පාවිච්චියට. මේ දෙක මම අත්‍තරම අලුතෙන්ම ගත්ත එකක් නෙවෙයි. ගෙදර දවස් කීපයක් මම දැම්මා. ඒ වුණාට මේක මම වැඩි පාවිච්චි වෙන්නේ නැති නිසා මම හිතුවා අපහු අලුතෙන්ම දෙකක් ගන්න එක තේරුමක් නැහැ කියලා. ඒ නිසා මම මේක වොෂ් කරලා හොඳට අවුවේ වේලලා හොස්පිටල් එක බෑග් එකට දාගන්න තමයි හිතාගෙන ඉන්නේ. හොස්පිටල් එකට ගෙනියන්න. ඊළඟට එයාලා ගේන්න කියලා තිබුණා. ගේන්න කියලා කියන්නේ ලිස්ට් එකේ තිබුණේ එයාලා දුන්න ලිස්ට් එකේ ෆෝන් charger and ෆෝන් එක. මම මේ එක්ස්ට්‍රා charger එක මගේ බෑග් එකේ දැනට දාලා තියෙනවා. ෆෝන් එක යන දවසට අරන් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒක දැම්ම දාලා තියන්න බෑ, මොකද මම ඒක පාවිච්චි කරන නිසා. ඊළඟට තව වැදගත් දෙයක් එයාලා ගේන්න කියලා තිබුණා maternity pads. මම මේකේ එයාලා ගේන්න කියලා තිබුණා පැකට් 3ක් කියලා තිබුණේ. මම මේකේ එකක 10ක් තියෙනවා. මම පැකට් දෙකක් දාගත්තා. මොකද මට හිතෙන 3ක් 30ක් කියන්නේ ටිකක් ගොඩාක් ලොකු ගණනක් වගේ නිසා මට වැඩි වෙයි කියලා හිතන නිසා මම nursing pad දෙකක් දාගෙන යනවා. ඊට පස්සේ තව මම ගෙනියනවා rubbish bin liner. මේක නම් රෝලක්ම තියෙනවා. මම ඒ ඔක්කොම ගෙනියන්නේ. මේකෙන් කීපයක් බෑග් එකට දාගන්නවා. මොකද කිලුටු ඇඳුම් එහෙම මේ රබිෂ් බෑග් වල දාගෙන අපෝ ගෙදර ගේන තමයි මම හිතාගෙන ඉන්නේ. තව එක දෙයක් මට පැක් කරගන්න තියෙනවා. ගෙදර එන දවසේ ඇඳන් ඉන්න ඕන ඩ්‍රෙස් එක. ඒක තාම ziploc bag එක දාගෙන නැහැ. ඒක විතරක් මට තාම ලෑස්ති කරගන්න තියෙනවා. මේ ටික තමයි මම මගේ පාවිච්චියට හොස්පිටල් එකට ගෙනියන්න හිතාගෙන ඉන්නේ. මගේ බෑග් එකට දාගන්න හිතාගෙන ඉන්නේ. අපි දැන් බලමු බබාට මම හොස්පිටල් එක බබාගේ පාවිච්චියට හොස්පිටල් එකට මම මොනවද ගෙනියන්නේ කියලා. එයාලා ඉස්සෙල්ලම කියලා තිබුණා බේබි අවුට්ෆිට් ගේන්න කියලා 6ක්.
මම මෙතනදි කියන්න ඕනේ මම ගොඩාක් නිව්බෝර්න් ඇඳුම් විතරක් නෙවෙයි බබාට ගත්තේ. මාස 3ක් දක්වා අඳින්න පුළුවන් ඇඳුනුත් එක කලව මේ වගේ ගත්තේ. මොකද ඔයාලා දන්නවනේ බබෙක් ඉක්මනට ලොකු වෙනවා. ඒ හින්දා මම නිව්බෝර්න් ඇඳුම විතරක්ම ගත්තේ නැහැ. එයාලා 6ක් ගේන්න කියලා තිබ්බ හින්දා මෙතන 0 to 3 month outfit මම 4ක් විතර ගත්තා. ඊට පස්සේ තව මේකෙත් මම අරගෙන තියෙනවා newborn outfit 3ක් විතර. එතකොට ඒ ටික ඇති වෙයි කියලා මම හිතනවා. ඊළඟට තව හොස්පිටල් එකෙන් ගේන්න කියලා තිබුණා singlets 6ක්. මේකේ මම singlets අරගෙන තියෙනවා 6ක්. ඊළඟට තව යාලා ගේන්න කියලා තිබ්බා muslin wrap. නමුත් එයාලා ගේන්න කියලා තිබුණේ හොස්පිටල් එකේ පාවිච්චි කර නෙවෙයි. බබා හොස්පිටල් එකේ ඉඳන් ගෙදර එද්දි රැප් කරගෙන එන්න මස්ලින් රැප් එකක් ගේන්න කියලා තිබුණේ. මම කෝකටත් කියලා 2ක් දාගත්තා. මට හිතෙනවා එයාලා එහෙන් හොස්පිටල් එකෙන් දෙනවැති කියලා මේවා එකක් ගේන්න කියන්න ඇත්තේ. මම ගත්තා බබාව හොස්පිටල් එකේ ඉඳන් ගෙදර එද්දි අදන් එන්න වෙනම ඇඳුමක් ගත්තා coming home outfit කියලා. ඒක මම නම් කරා. ඊට පස්සේ ඒක වෙනම ziploc bag එක දාගත්තා. ඉතින් මේක තමයි හොස්පිටල් එකේ ඉඳන් බබාව ගෙදර ගෙදරෙද්දි අඳගෙන එන්න හිතාගෙන ඉන්නේ. පොඩි සත්තු වගේ ඉන්නවා. හිප්පෝ කවුරුන්ද කෝටියෝ කැංගරුවෙක් ඒ වගේ පොඩි සත්තු ඉන්න ඇඳුමක් ගත්තා. කියුට් ඩ්‍රෙස් එකක් ගත්තා. ඊළඟට මම hats දෙකක් ගත්තා. මෙතන hats දෙකක්. ඊට පස්සේ පොඩි socks ගත්තා. socks නම් මෙතන 5ක් විතර තියෙනවා. එච්චර වැඩි වෙයි. ඒ වුණාට මම ඉතින් දාගත්තා කෝකඩ කියලා. ඊළඟට තව හොස්පිටල් එකකින් මට මේ nappies සහ water wipes ඒවා ගේන්න කියලා තිබුණේ නැහැ. ඒ වුණාට මම nappies 5කුයි water wipe pack එකකුයි දාගත්තා. හදිසියේ හරි ඕනේ වුණොත් කියලා. හරි මම තව ගත්තා baby milestone card set එකක්. ඔක්කොම ගෙනියන්නේ නැහැ. පළවෙනි දවසට ඕන එක විතරයි ගෙනියන්නේ. මම පෙන්නන්නම්. මම ගෙනියන්නේ මෙන්න මේ කාඩ් එක මම ගෙනියනවා. ඒක තියෙන්නේ hello world කියලා තියෙනවා. ඊට පස්සේ නම ලියනවා date weight time ඒ ටික ලියන්න පුළුවන් විදිහේ කාඩ් එකක්. මේක නිකම් ෆොටෝ එකක් ගන්න වගේ පාවිච්චි කරන් තමයි මම හිතාගෙන ඉන්නේ. මේ ටික තමයි මම බබාට ගත්තේ. බබාට මගේ බඩු වලට වඩා බබාගේ බඩු ගොඩාක් අඩුයි කියලා මට හිතෙනවා. මම හරියටම දන්නේ මේ බඩු ටික ඇති වෙයිද මදි වෙයිද කියලා. මොකද මගේ මේක පළවෙනි එක්ස්පීරියන්ස් එක නිසා. මම පස්සේ ඒ කියන්නේ ඩෙලිවරි එකෙන් පස්සේ මම ආපහු අප්ඩේට් එකක් ඔයාලට දෙන්නම්. මොනවද මම ඇත්තටම හොස්පිටල් එකේදී පාවිච්චි කරේ සහ පාවිච්චි කරේ නැත්තේ කියලා. හරි ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම ඉල්ලනවා හැමෝගෙම මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. හැමෝටම සුබ දවසක්.